ඇත්තටම අද ව්ලොග් එකක් කරන්න හිටපු දවසක් නෙමෙයි. අපි අහමු විදිහට තමා මෙතනට යන්න සූදානම් වුණේ. ඒ කියන්නේ අපි නුවරඑළියට ගියා අපේ අක්කාව එක්කන් එන්න හොස්පිටල් එකට. ඒ ගාන් අපි එන ගමන් හිතුවා බෝමුරු වෙල්ලට ගිහිල්ලා යමු කියලා. ඊට පස්සේ නුවරඑළිය ටිකක් පාස් කරලා යන්න ඕන. නුවරඑළිය පාස් කරලා හග්ගල මල්වත්තත් පාස් කරලා ටිකක් යනකොට මං අත පැත්තට හැරිලා එන්න තියෙන්නේ. හරි ලස්සන පළාතක්. ඒ පාරත් ලස්සනයි. දෙපැත්තේ අර එළවලු වගා කරලා තියෙනවා. චුට්ටක් ඉතින් ඇතුළට යන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් මං හිතන්නේ මට මතකයි 10ක් විතර යන්න තියෙන ඇතුළට. 10ට හෝ 10ට වැඩි. මට හරියටම කිලෝමීටර් ගාන මතක නැහැ. ඒකින්ද මට කිලෝමීටර් ගාන හරියටම කියන්න බෑ. කොහොම හරි ටිකක් ඇතුළට ගියපම මහා ලස්සනයි. ඉතින් අර යන පාරත් මාරු හින්දා ඇඟටත් අමාරුවක් නෑ. ඒ පාරත් මේ අර වලවල් තියෙන එහෙම පාරකුත් නෙමෙයි හොඳට කාපට් කරපු පාරක්. ඉතින් මේ ඔයාලත් නුවරඑළිය යනවා නම් මේ පැත්ත පොඩ්ඩක් ගිහිල්ලා රවුමක් දාලා එන්න. හරියම නිදහස් පැත්තක්. ඉතින් ටිකක් දුර ආවයින් පස්සේ පාර ටිකක් පටු වෙනවා. ඒ කියන්නේ ලොකු වාහන දෙකක් වගේ මාරු වෙන චුට්ටක් අමාරු වෙනට මාරු වෙන්න පුළුවන්. අර පොඩ්ඩක් අමාරු ගතියක් තියෙනවා. දැන් අපි කාර් එක යනකොටත් අපිට මගදී බස් එකක් හම්බ වුණා. ඒ වීඩියෝ ගැල්ල නම් මේක නෑ. ඒ වුණාට මේ ඒක අර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සමහර තැන්වල ඉඩ තියෙනවා. දැන් මෙතන වගේ බලන්නකො මේ වගේ තැනක් සෙට් වුනහම අවුලක් නැහැ. මොකද මේ ඉඩ තියෙනවනේ මාරු වෙන්න පුළුවන්. ඉතින් අපි ගියා ඉස්සරහට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ එහෙම අර අමාරුවක් වෙන්නේ නැහැ වාහනේ මොකක් වුණත්. කොහොම හරි අපි එතනට ආවා. එතන තියෙනවා පාකින් වෙනම. ඔයාලා පාකින් එකකට දාලා පොඩි ගාණක් එතන ගන්නවා පාකින් එකකට. ඒක එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඊට පස්සේ අපිට යන්න පුළුවන් උඩට යනකොට ඉස්සලා පටන් ගන්න තියෙන මේ චූටි පඩි පෙළේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ටිකක් ඉස්සරහට ගියාපුවාම රුපියල් 20ක් විතර වෙන්නේ. ඒ 20 ඉතින් පාඩුවක් නෑ ගත්ත කියලා. මොකද ඒ ලස්සන බලන්න වෙන තැනක් නෑ මං හිතන්නේ. මේ බෝමුරු වැල්ල මාර ලස්සනයි. මේ පැත්තේ තියෙන මං හිතන්නේ ලස්සනම වැල්ල. සහනුයි මායි. බෝමුරු වැල්ල තරණය කරනවා. හායි. යාළුවෙක් ඉන්න උඩ. අපි හිතුවට වැඩි පඩි පෙළ ටිකක් දිගට තිබ්බා. අපි ගණන් ගත්තේ නැහැ. ඉතින් මීට නැග්ගා ඉතින්. චූටි දියැලි පාරවල් එනවා. අර අතු ගංගා වගේ අතු ශාඛා විදියට එනවා. මේ තියෙනෙත් ඒ වගේම කෑල්ලක් තමයි. ඉතින් අර චූටි පාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. පැත්තෙන් ඇලක් යනවා. ඒ ඇලේ වතුර එහෙම පට්ට පිරිසිදුයි. මොකද ඉතින් ජරාවක් එහෙම ඉතින් වැටෙන්නේ නැහැ නේ ඉතින්. බොන්න නම් බැරුව ඇති. ඒ වුණාට මේ මාර පිරිසිදු පාටයි. අපි ගිය දවසේ ක්ලයිමේට් එක මාරු. මොකද වැස්සෙත් නෑ. අවුවත් ගාන්ට වගේ තිබ්බේ. වැස්ස නම් ඉතින් යන්න ටිකක් අමාරුයි. මොකද මං කිව්වා අර කූඩැල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. අපිට අර කූඩැල්ලන්ගේ ප්‍රශ්නේ ආවේ ඉර එළිය වැටෙන්නේ නැති තැන් තියෙන්නේ. ඒ තැන් වල පොඩ්ඩක් ඉන්නවා. ලොකුවට නෙමෙයි. මේ තැන එහෙම හරිම ලස්සනයි. නිකන් වෙන රටක වගේ. වන්නේ අර ගල් වැටවල් එහෙම හරි ලස්සනට තියලා මෙතන නිකන් පොඩි ගම්මානයක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා. මේ එයාලා ඉතින් ඔය චුටි කඩ එහෙම කරනවා. මෙතන පොඩි ඒ දණ්ඩක් තියෙනවා. ඒක ඒ දණ්ඩක් කොට ඒ දණ්ඩකුත් නෙමෙයි පොඩි කොන්ක්‍රීට් ගැට්ටක් තියෙන්නේ. ඒක තමයි ඒක දිගේ තමයි එන්න තියෙන්නේ. මොකද එහා පැත්තේ ඇල තියෙන්නේ. ඇලෙන් එන්න බෑනේ. හැබැයි ඉතින් මේ වහින දවස් වලට එහෙම නම් ඔතනින් ඇල උතුරනවා ඇති. මම නම් දන්නේ නැහැ හරියටම. කවුරු හරි වැස්ස දවසක ගියේ කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේ පොඩි දොළ පාරවල් මරුවනේ. ඒක මාරම ෆීලින් එකක් දෙන්නේ ඒ වගේ ළඟින් යනකොට. හරි ලස්සනක් තියෙන. ඒ කියන්නේ ලොකු මේව නෙමෙයි උනට හරි ලස්සනයි. අපිට මේ ටිකේ තා පොඩ්ඩක් මහන්සි වෙන්න උනේ. මොකද මේ අපි අර ටිකේ නැගලා ඇවිල්ලා මේ ටිකේ ගල් තමා ගොඩක් සෙට් උනේ නගින්න. ඒ කියන්නේ පඩි පෙල් ටිකක් අඩුයි. පඩි පෙල් මුල් හරිය තියෙනවා. ඊට පස්සේ ඉතින් ගල් ඔය මුල් අනම්මනම් ඒව ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් නැවතුනේ පොඩ්ඩක් මහන්සි නිවලම ඉතුරු ටික යනවා කියලා. මේ බටේ මාර හිතලා බටේ වතුර බොන්න ගන්න බටයක් ඒ දියැල්ලෙන් හරහා තමා ගන්නෙ. මේ මෙතන තමයි දියැල්ල තියෙන්නේ. අපි ඉතින් චුට්ටක් ඉතින් නැවතිලා යන්න තීරණය කළා. කට්ටිය මූණකට හොද ගන්නවා. Maru Hah? Ulan deh, biar dia kamu. Hah? Kian deh.
අපි මුණ පොඩ්ඩක් හොදගත්තා. සුපිරි වතුර ටික. මහන්සිය කොහෙන් ගියද නේ අම්මෝ. තාපොඩේ. ජොග් ගාලා වැටෙනවා. අර පැත්තේ දිනවා. ඇල්ල ගලාගෙන යනවා. තා චුට්ටක් උඩට යන්න තියෙනවා. උඩට ගිහිල්ලා වීඩියෝ ගන්න. අපිට ඉතින් මූණ හොද ගත්තයන් පස්සේ මාර සනීපයක් ආවා නිකන් අලුත් ෆ්‍රෙෂ් ගතියක් ආවා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි ආයි ගමට පටන් ගත්තා. හිමින් චුට්ට නැවති මොකද මේ පිරිමි කට්ටිය විතර නෙවෙයි යන්නේ. ඉතින් මේ අපි හිමීට ආවා. එහා පැත්තෙන් දැන් දියැල්ල යනවා. දැන් දියැල්ලේ සද්ද එනවා. ඔය හරියට යනකොට හොඳටම සද්ද එනවා. ඒ කියන්නේ සෑහෙන ළඟයිනේ. මේ හරිය තමයි ඉතින් දියැල්ලේ ඉතින් හොඳම හරිය තියෙන්නේ. අපි ඉතින් ෂේප් එකේ ගියා. දැන් යනකොට ඔතන තියෙනවා පොඩි විව් පොයින්ට් එකක් වගේ එකක්. කියන්නේ විව් පොයින්ට් එකක් නෙමෙයි ඒක. එතනින් දියැල්ලේ ගලාගෙන යන වතුර පාර එතනින් යනවා. එතන පොඩි පාලම් කෑල්ලක් වගේ ගහලා තියෙනවා. ඒක තමයි ඔතන තියෙන්නේ. ඒකෙන් අපිට ගිය හැකි ටිකක් දුරට. ඒ කියන්නේ කෙටි පාලමක්. ඒ කියන්නේ සම්පූර්ණ පාලමක් නෙමෙයි. මේ දැන් ඔය යන්නේ ඒක දිගේ. එතනින් ඔය යන්නේ දියැල්ල කිව්වට ඔය පටන් ගන්න තැන නෙමෙයි. ඔය මැද හරිය වගේ. ඔය ඔතන පේන්නේ දියැල්ල. ඒ කියන්නේ අපි තව ටිකක් ඉස්සරහට යන්න ඕන. දැන් ඊට පස්සේ අපි එතනින් ආයි දියැල්ල පැත්තට ආවා. ඔතනින් එහාට තමයි දියැල්ල තියෙන්නේ. දැන් නම් හොඳටම මහන්සි වෙලා හිටියේ වෙලාවේ. ඊට පස්සේ අපි හිමීට ඔතනින් පල්ලෙහාට බැහැලා ඔය ගල් ටික පහුනේ පස්සේ තමයි දියැල්ල තියෙන්නේ. අනිත් කාරණා තාමට ඇත්තම සමාවෙන්න ඕනේ. මට මේ දියැල්ලේ ලොකුවට වීඩියෝ එකක් ගහගන්න බැරි වුණා. මොකද එතන තියෙන ඒ ලස්සනත් එක්ක වීඩියෝ කරන්න ඇත්තටම ඔළුවට ආවේ නැහැ. මං ඉතින් ඒක පොඩ්ඩක් එන්ජොයි කර හිටියේ. මං චූටි වීඩියෝ කෑල්ලක් ගහගත්තා. මේ මං ඒ වීඩියෝ කෑල්ල වලට පෙන්නන්නම්. එතන මාරම ලස්සනයි. එතන ගියාපුවා නිකන් වෙනම ෆීලින් එකක් එන්නේ. ඊට පස්සේ අපි එතනින් ආවා. මොකද අපි ගොඩක් වෙලා හිටියේ නෑ. මොකද අපි ඉක්මනට ගෙදර එන්න ඕනේ. මොකද මේ අපි ප්ලෑන් කරලා ගිය ගමන නෙවෙයි මේක. ඒකින්ද ටිකක් වෙලා අපි එතන එන්ජොයි කරලා අපි හිමීට ආව පල්ලෙහාට. කැරට් ගත්තා. සහන් මට කැරට් අපන් දුන්නා. මං හාවෙක් කියලා. හාවෙක් වගේ අහිංසක කියලා මට කැරට් අපන් දුන්නා. පාකින් එකට ආවා. කාර් එකේ තියෙනවා. කට්ටි ඉන්නවා. යන්නයි හදන්නේ. ඉතින් මේ අපි ආය ගෙදර යන ගමන් ඉතින් මේ ලොකු වීඩියෝ එකක් ගහගන්න හම්බුන්නේ නෑ. මේ මොකද අපි ලොකු ට්‍රිප් එකක් නෙමෙයි ආවේ. මේක නිකන් අපි ප්ලෑන් කරන්න නැතුව අපු ගමනක් හින්දා. ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අනිත් අයට බලන්න පොඩ්ඩක් ෂෙයා කරන්න. අපි ආයෙ දවසක ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්.